දෛ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පසුගිය දවස් ටිකේදී ගත්ත මාතෘකාව ඉංග්‍රීසි වචනේ තමයි resilience කියලා. ඉතින් resilience කියන එක සිංහලට දාන වචනේ ඇත්තටම ප්‍රත්‍යස්තිත කියලා තමයි ශබ්දකෝෂේ තියෙන්නේ. එහෙම නැත්නම් පහසුවෙන් ප්‍රകൃති තත්ත්වයටපත් වීම. ඉතින් ඒක අවිසිච්ච මනසක් නැවතත් ප්‍රകൃති තත්ත්වයටපත් වීම මුලේ එක ක්‍රියාකාරකමක්. ඉතින් අර සතිමත් භාවයෙන් අපේ තියෙන එහෙම බැරිකන් දුර්ලකම් නතර කරලා අර කලබලයක් වෙච්චාම ආයෙසරයක් පරණ පුරුදු සක්මනට හෝ පරියන්කේට හෝ නැත්නම් පාඩම් කරන පාඩමට හෝ නැත්නම් කරන වැඩේ හිත ගන්න පුළුවන්. ඉතින් ඒක කොච්චරක් තමයි ළඟ තියෙනවද කොච්චරක් තව දියුණු කරගන්න පුළුවන්ද කියන හැකියාව එහෙම බලන්න පුළුවන්. ওই සතියෙන් මේ තමන්ගේ වැඩ කරන්න පුරුදු වෙන කෙනාට. එහෙම නැත්නම් සතිය වඩන කෙනාට හම්බෙච්ච අතිරේක ලාභයක්. ඉතින් ඒක තේරුම් ගත්තා කියලා හිතාගෙන අපි යනවා ඊගාව මේ ස්ටයිල් එකට. එහෙම නැත්නම් මේ මෙවුවා ආකල්ප ආකාරයක් තවත් ආකාරයක් තමයි අවුට්ලුක් කියලා කියන්නේ. එහෙම එයාගේ කියලා කියන්නේ අපේ හිතේ පැතිකඩ මොකද්ද කියන එක. අපි මෙහෙම ගියොත් මේ වැඩ හිත ඊගාට මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ යන වැඩ ගන මොකද්ද ධර්ම මතේ ආකල්පේ කොහොමද කියලා අවුට්ලුක් එකක් තියෙනවා. ඒක ඇත්තටම ඉතින් අපිට වැඩි අපේ යාළුවෝ දාන්නවා අපි ගැන. ඔයාට මේ ටික වුණොත් එයා මේක තමයි කරන්න කියලා. ඉතින් ඒ යාළුවෝ නිසා අපිට නිකන් කණ්ණාඩියක් වගේ උදව් කරනවා. නමුත් ඒ යාළුවොත් අසු කරන ගමන් මේ වගේ කරුණු කාරණාත් අහන ගමන් සතිමත් වෙනවනම් Tamanටම පුළුවන් වෙයි Tamanගේ අවුට්ලුක් එක. එහෙම නැත්නම් මොන වගේ මේ ආකල්ප දරන මිනිස්සෙක්ද මං කියන එක බලන්න. ඒක සාමාන්‍ය Taman රංගපාන ගමන් නාඩගමක එනත්තම් පෙරහැරේ නටනට යන ගමන් මම ඇත්තට වැඩි හොඳට කරනවද කියන එක දැනගන්නවා වගේ. ඒක තමන් කරන දේම තමන් ඒක පිළිබඳව පොඩි ප්‍රමාණකරණයක් කරනවා. ඒක මේ මම මේ ගොඩක් වෙලාට මේකට එක පොතක් පාවිච්චි කරන්නේ මේ රිචඩ් ඩේවිඩ්සන් සහ ෂරන් බර්ගල් කියන ලිපු පොතේ ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ. නැත්නම් ඒගොල්ල මේ අවුට්ලුක් කියන එක නැත්නම් අපේ පැතිකඩ මනින්ද ගත්ත උපමානය තමයි ඒ Tamanට හොඳ දෙයක් හම්බුනාට පස්සේ අපි මේ සතිය කරගෙන යනකොට හොඳ නරක දෙකම හම්බ වෙනවා. හොඳ දෙයක් හම්බුණා අපිට වෙලාවක හොඳට සතිය පිහිටියා. හොඳට සමාධිය පිහිටියා. හොඳට සිහි කැද වෙනවා. හොඳට Taman ගැන ඉවසිල්ලෙන් කටයුතු කරන පුළුවන් තත්ත්වයක් ආපුවාම අන්නේ එවැනි යහපත් තත්ත්වයක් මානසික තත්ත්වයක් අපේ කොච්චර වෙලා ඒක පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක. හොඳ දෙයක් හම්බෙච්චහම ඒ හොඳ දේ අරසා කරගන්න පුළුවන් ගතිය. ඉතින් අපි සතියෙන් කරන්නේ ඇත්තටම දේවල් වලට එන්න අරිනවා තේරුමකින් බේරුමකින් තොර. ඕන දෙයකට ලෑස්ති වෙලා කටයුතු කරනවා. කරනකොට අපිට වරින් වර හොඳ දේවල් හම්බ වෙනවා. මැනික් ගන්නකොට මැනිකක් හම්බ වෙනවා වගේ. හම්බුණාට පස්සේ ඒක දැන් ඒක රැක ගන්න එපායි. ඒ අරසා කරගන්න එපායි. ඒ නිසා මේ වගේ හම්බ වෙච්ච වටිනා ඒ චෛතසික ගුණය එහෙම නැත්නම් Tamanට හම්බෙච්ච මේ භාවනා කිරීම ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා හිතමුකෝ. සතිය වැඩි වෙනස ඇතිවෙච්ච ප්‍රතිඵලය කොච්චර වෙලා ඒක පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා. ආකල්පයක් වෙන්න පුළුවන්, ඉරියව්වක් වෙන්න පුළුවන්, කෙනෙක් එක්ක පවත්වන ඇසුරක් වෙන්න පුළුවන්. මේ කොයි එක හරි. ඒක දල්නකොට බලන්න දැන් පොඩි ළමයින්ගේ එහෙම එකම දෙයක් පවත්වාගෙන යන්න පුළුවන් ගතියක් නැහැ. ළමයින් සෙල්ලම් කරනවා. ඉතින් ගම් පිස්සෙක් දිහා බලන්න එකම වස්තුවක් දිහා එහාට බලන්න ඉන්න බෑ. මේ බලනවා, දඟලනවා, කිසිම නැති සම්බන්ධයක් දේවල් වලට සම්බන්ධයක් නැති දේවල් වලට කතා කරනවා, අතපය හොල්ලනවා. අපි චිත්‍රයක් අඳින වෙලාව කවුරු හරි දිහා බැලුවොත් ඒකටම හිත තියාගෙන වැඩේ කරගෙන යනවා. ඉතින් අපි සාමාන්‍ය ලෝක සම්මතයේ දන්නවා එකම දෙයක් දිගට කරගෙන යෑමේ අවුට්ලුක් එකක්. ඒ වගේ පැතිකඩක් මනසේ තියෙනවා නම් එයාට කොයි ශිල්පේ හරි ඉගෙන ගන්න පුළුවන්. එයාට නිවිසන සිල්ලේ මේ ඇති වෙච්ච දේ හොඳට හිතේ කිඳා බහින්න ඉඩ ලැබෙනවා. අන්නේ එවැනි ඡාතියේ මිනිස්සු ඉන්නවා. සමහරුන්ට යමක් දීපුවම හොඳට ඒක මණ්ඩි මෙදනකම් කිඳා බහිනකම් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. තව සමහරෙකුට බෑ. ඒ වෙනත අපි හිතමු අපි කැමරට ඉස්සල්ලා එකක් කැමරට පස්සේ තව එකක්. ඒ වගේ එක එක දේවල් වලට දැන් අපි හොඳට බැලුවොත් ඉඳ ගන්න යන කෙනා හොඳට සක්මන් කරලා ඉඳගත්තොත් අර ඉඳගෙන ඉන්න සක්මණෙන් පස්සේ කරන ඉඳ ගැනීම ටිකක් කළා වැඩිපුර කරන්න පුළුවන්. එහෙම කරනකොට
ඉස්සරහින් තියාගත්ත අරමුණම දිගට පවත්වාගෙන යන්න පුළුවන්. ඕනම කෙනෙක් සතිය පවත්වන්න ඉදිරියටම කියනවා අනේ බලන්නකෝ මගේ හිත පිට යනවනේ. මගේ හිත හැම එකම කලබල වෙනවනේ. මගේ හිත ආපහු ගන්නත් බෑනේ. ගත්තත් පිට යනවනේ කියලා අර තමන්ට අවශ්‍ය කරන අරමුණෙයි අවශ්‍ය කරන ඉරියව්වෙයි අවශ්‍ය කරන කාරණේ හිත පවත්වා ගන්න බැරි වෙච්චාම ඒක චෝදනා ස්වරූපයක් තියෙනවා. ඒතර කියන කමන්නේ කාගෙත් හැටි කොහොම කරගෙන යන්න මොකද වෙන්නේ කියලා. එතකොට තමන්ගේ අර අවුට්ලුක් එක නැත්නම් තමන්ගේ අර හිතේ පැතිකඩ ඒ කරන ප්‍රයත්නෙට සාපේක්ෂව අනුගත වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක වෙනකොට ඒක තේරුම් ගන්න ටිකක් කල් යන බව හැබැයි හැම කෙනාට මේක වෙනවා. හැම කෙනාටම මේක වෙනවා. ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. සමහරෙකුට බොහොම ඉක්මනට මේක තේරෙනවා. මේකේ වටිනාකමක් තේරෙනවා. සමහරෙකුට බොහොම බලාපොරොත්තු සුන් වෙන සුළුයි. මම හිතන තරම් මේක හම්බුනේ නැහැ නේ කියලා කියනවා. නමුත් එහෙම කෙනෙකුට මේ විදියට Tamange හිතේ පැතිකඩ තේරුම් ගන්න පුළුවන් වුණොත් එයාගේ ජීවිතේට ලොකු වෙනසක් වෙනවා. එයාට තේරෙනවා මේ හිත කියන එක මෙතෙක් කල මොන ආකල්ප ක්‍රම විදියට ආවත් සතිය වඩලා මම කවුද කියන එක තේරුම් අරගන්න පුළුවන් වෙච්ච දවසේ Tamanට සැලසුම් සහගතව ඉස්සරහට පිළිවෙලකට ගමනක් යන්න පුළුවන්. අවශ්‍ය දේ ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒ දේ කරගන්න බැරි නම් හිතුවපැතු දේවල් ලැබෙන්නේ නැත්තම් ජීවිතේ වයසට යන්න පශ්චාත්තාප වෙනවා. අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා තරඟ, සංගීතය, චිත්‍ර ඇඳීම, ඒ වගේ කාරණා කරගන්න බැරුව යනවා. ඒ නිසා බැලුවොත් හැම කෙනා තුළම මේ හැකියාව තියෙනවා. හැම කෙනාම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. හැම කෙනාම දක්ෂ සංගීතඥයෙක්. හැම කෙනාම ඉගෙන ගන්න දක්ෂයි. ඉතින් ඒකට යාට ටිකක් වෙලා ගන්න ඕනේ. අන්නේ වෙලා ගන්නකොට මේ කෙනා බලන ලකුණ තමයි අපි අවුට්ලුක් කියලා කියන්නේ. ඉතින් අවුට්ලුක් එකේ තියෙන හැටියට බැලුවොත් උපයාගත්ත දේ අරසා කිරීමට දානවා. අපි හිතන්නකෝ අපි අහුල ගන්න දේ මල්ලකට දානවා මල්ලේ පල්ල නැහැ කියලා. අඩිය නැහැ කියලා. යන්ත්‍ර බලන්න මොනවත් නැහැනේ. නමුත් එතකොට අපි දන්නවනේ අඩිය නැති මල්ලක් මේකට බදාලා වැඩක් නැහැ. ඒක අඩිය පිළියම් කරගන්න ඕනේ කියලා අර Tamanට මෙන්න ගණන් මට බෑ. මට නැත්තම් මේ කෙනත් එක්ක ඇසුරු කරන්න බෑ. එයාත් එක්ක ඉනකොට මට අතහැරලා දාලා යන්න හිතෙනවා කියලා දන්නවනම් අපිට එයා වෙනස් කරන්න ඕනේ නැහැ. මට බැරිද ටික වෙලාවක් ඉන්න කියලා අන්න මේ දැන ගැනීම අපි ටිකක් අද පටන් ගන්න මේ මාතෘකාව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ පුරුදු රාමුවට දාලා. තාද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ හිතේ පැතිකඩ කොහොමද ලැබිච්ච දේ අරසා කරන්නේ කියලා මේක වටහාගෙන අද පටන් අදිෂ්ඨාන පුරුක කරගෙන යන්න ලැබේවා ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි බලමු ඉදිරියට මේ ගැන විස්තර ටිකක් කතා කරන්න. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.